හෙලෝ සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් මේ ටිකේ කරමු චූටි වැඩක් ගැන කියන්න තමයි අද නම් යන්නේ. ඉතින් බලන්නකෝ මේ කවුද ඉන්නේ කියලා මුලින්ම. මේ දවස්වල කුරුඳු ගස්වල සමනල්ලු බිත්තර දාලා චූටි දලබු පැටව බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ අපේ කුරුඳු ගහේ හිටිය පණුව කීප දෙනෙක්. ඉතින් මෙයාලා මම අරගත්තේ ඒගොල්ලෝ සමනලෙක් වෙනකන් එයාලව ආරක්ෂිතව යාලට කැම දීලා බලාගන්න. ඉතින් මේ වැඩේ මනසට මාරම සැහැල්ලුවක් දැනෙන බලාගෙන ඉන්න ආස හිතෙන පුංචි අයත් ආස වෙන පුංචි ක්‍රියාකාරකමක්. පොඩි අයට නම් මේ වැඩේ කරන්න බෑ. මොකද එයාලට කන්න දෙන්න ඕනේ, එයාලගේ ජරාව අයින් කරන්න ඕනේ. මේගොල්ලෝ කෝෂයක් වෙද්දී එයාලගේ ඇඟෙන් අයින් කරනවා ශ්‍රාවයක්. ඒ ශ්‍රාවය අයින් කළා මේ බෝතල් ආයෙම පිරිසිදු කරලා මේගොල්ලන්ට අවශ්‍ය වාතාවරණය සලස්වන්න ඕනේ. ඉතින් එහෙම නැති වුණොත් ඒගොල්ලෝ මැරෙනවා. ඉතින් බලන්නකෝ මේගොල්ලන්ට මේ කොළ දාලා මේගොල්ලෝ ඒව ආසාවෙන් කන ලස්සන. වල පේනවද දන්නේ නැහැ. මේකේ තියෙනවා එක්කෙනෙක් අර එයාලගේ ඇඟෙන් අයින් කරපු ශ්‍රාවයක් පේන්නේ. මේ පොඩ්ඩක් වකුටු වෙලා වගේ ඉන්නේ. එයා දැන් එයාගේ ජීවන චක්‍රේ තුන්වෙනි අවස්ථාවෙත් මූලික අවධිය කියන්නේ කෝෂ අවධියේ කෝෂයක් වෙන්න ඉස්සෙල්ලාම මෙන්න මේ විදියට එයා කෑම කන එක නවත්තලා මෙන්න මේ විදියට හැඩ ගැහෙනවා. ඊට පස්සේ මේ තියෙන උඩ හැම ඒ කියන්නේ කටු වගේ තියෙන හැම අයින් කරලා කොටු කෑල්ල වගේ තියෙන වෙන විදියට කෝෂයක් හදාගෙන තියෙනවන්න එක්කෙනෙක් අනික එක්කෙනා දැන් ආයෙම කෝෂයක් හදාගන්න එයා හැඩ ගැහිලා ඉන්නේ. ඉතින් මෙහෙම දින 7ක් 10ක් තිබ්බට පස්සේ සමනලේ කෙලියට එනවා. මේ ඉන්නේ අර දලබෝ කීප දෙනා කෝෂ වෙලා ඒ කෝෂ වලින් එළියට ආපු පළවෙනි සමනලයා. ඉතින් සමනලේ කෝෂයෙන් එළියට එන්න දින 7ක් 10ක් අතර කාලයක් ගත වෙනවා. ඒ කාලය අතරතුර කෝෂය ඇතුළතදී ඒගොල්ලෝ රූපීයව විවිධ වෙනස්කම් වලට භාජනය වෙලා වැඩුණු සමනලයක තමයි එළියට එන්නේ. මේ ඉන්න එකම දවසේ කෝෂ දෙකකින් එකම වෙලාවෙදී සමනල්ලු දෙන්නේ එළියට ඇවිල්ලා හිටියා. ඒ දෙන්නව තමයි නිදහස් කරලා යවන්නේ යාළගේ ලෝකේ බලන්න. මේ තියෙන්නේ සමනලා එළියට ආවට පස්සේ කෝෂයේ ස්වභාවය. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක රස වින්දා නම් යම්කිසි දැනුමක් ලබා ගත්තා නම් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා අනිවාර්යෙන් අනික් අයට බලන්න ෂෙයා කරන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ඉතින් මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.